ආයුබෝවන් පොතේ සුබ දවසක්. සාමාන්‍ය පෙළ විභාගෙට ඒ වගේම උසස් පෙළ විභාගෙට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහනවා. නිවැරදිව ප්‍රകൃති වෙන් කර ඇති කාණ්ඩය තෝරන්න. එහෙම නැත්නම් වර්ණය තෝරන්න. එතකොට කොහොමද අපි හරිම පහසුවෙන් ප්‍රകൃතියක් හොයාගන්නේ? පොතේ මෙතන තියෙනවා මම දීලා වචන කිහිපයක්. සිංහල භාෂාවේ වචන ගොඩක් තියෙනවා. මේ වචන ගොඩ අපිට කොටස් තුනකට බෙදන්න පුළුවන්. එකක් නාමපද, අනික ක්‍රියාපද, අනිත් කොටස තමයි නිපාත පද. මෙතනට නිපාත පද කියන කාණ්ඩය අයිති වෙන්නේ නැහැ. ඔයාලට සාමාන්‍ය පෙළ විභාගේ වේවා උසස් පෙළ විභාගේ වේවා සිංහල භාෂාව හා සාහිත්‍ය පේපර් එකට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. එතකොට නාමපද ටිකක් දීලා ඒකේ ප්‍රകൃතිය අහන්න පුළුවන්. එහෙම නැත්නම් ක්‍රියාපද ටිකක් දීලා ඒකේ ප්‍රകൃතිය අහන්න පුළුවන්. ඒ වගේ තැනකදී අපි කොහොමද හරිම පහසුවෙන් ප්‍රകൃතියක් හොයාගන්නේ කියලා මම ඉතාම ඉක්මනින් චූටි වෙලාවක් තුළ කියලා දෙන්නම්. පුතේ මෙතන මම ලියලා තියෙනවා නාමපද කිහිපයකුත් මෙතන මම ලියලා තියෙනවා ක්‍රියාපද කිහිපයකුත්. නාමපදයක් නම් ඔයාලට දීලා තියෙන්නේ කොහොමද ප්‍රകൃතිය හොයාගන්නත් ක්‍රියාපදයක් නම් ඔයාලට දීලා තියෙන්නේ කොහොමද ප්‍රകൃතිය හොයාගන්න කියලා හරියටම විනාඩියක් අරගෙන අපි මෙන්න මේ විදිහට බලමු. පුතේ නාමපදයක් නම් ඔයාලට දීලා තියෙන්නේ අංක 1ටම බලන්න ඒ නාමපදයට පණ තියෙනවද එහෙම නැත්නම් පණ නැද්ද? එහෙම බලලා ඉවර වෙලා මේකට පණ තියෙන එකක් නම් පුතේ කෙලින්ම අංක 1ටම කරන්න ඕනේ මේ නාමපදේ පැටව ගන්න. කොහොමද මේ පැටව ගන්නේ? මිනිසාගේ පැටිය පුතේ අපි කියනවා මිනිස් පැටිය කියලා. එතකොට පූසාගේ පැටියට අපි කියනවා පූස් පැටිය කියලා. මදුරුවාගේ පැටියට අපි කියනවා මදුරු පැටිය කියලා. ඇත්තටම මෙතන පැටිය කියන කැලල අදාළ වෙන්නේ නැහැ. අපි අපේ වැඩේ පහසු කරගන්න තමයි මේක පාවිච්චි කළේ. එතකොට පුතේ ඒ වගේ තැනකදී මිනිසාගේ පැටිය මිනිස් පැටිය කිව්වම ඒකේ ප්‍රകൃතිය තමයි මිනිස්. පැටිය කැලල එතනින්ම ඉවත් කරලා දානවා. මේක මනසින් හදන්න පුළුවන් හරිම පහසුවෙන්. පූසාගේ පැටිය අපි කියනවා පූස් පැටිය කියලා. පැටිය කැලලක් දාලා නැහැ. අපි ලියමු අදාළ උත්තරේ පූස්. මදුරුවාගේ පැටිය අපි කියනවා පුතේ මදුරු පැටිය කියලා. පැටිය කැලල ඉවත් කරලා දාලා අපිට හදාගන්න පුළුවන් ඒකේ ප්‍රകൃතිය තමයි මදුරු. වඳුරාගේ පැටිය අපි කියනවා වඳුරු පැටිය කියලා. පැටිය කැලල ඉවත් කරාම අපිට එනවා වඳුරු කියලා. ඒ වගේමයි වැඳිරිය කියලා වචනයක් දීලා තිබුණා. ඒ වගේ තැනක කොහොමද හදාගන්නේ? පුතේ අපි වැඳිරි පැටිය කියන්නේ අපි ඒ කියන්නේ වඳුරු පැටිය. එතකොට ස්ත්‍රී පුරුෂ ભેදේ මෙතනදී අදාළ වෙන්නේ නැහැ යම්කිසි නාම මූලයක ප්‍රകൃතිය හොයාගනිද්දී. ස්ත්‍රී වේවා පුරුෂ වේවා එක මූලයයි තිබිය යුත්තේ. ඒක තමයි වඳුරාගේ පැටිය කිව්වත් වඳුරු පැටිය, වැඳිරියගේ පැටිය කිව්වත් වඳුරු පැටිය. පැටිය කැල්ල ඉවත් කරලා දැම්මම අපිට එනවා වඳුරු කියලා. ඒ වගේම තමයි පුතේ මෙන්න මේ වගේ ප්‍රාණවාචී වචන ටිකක් ගත්තොත් අපිට අංක 1ට ඒකෙත් කරන්න තියෙන්නේ කෙලින්ම ඔයාට පුළුවන් මේ වචනේ බහුව වචනයට දාන්න. ගසනම් පුතේ ඒකේ ප්‍රകൃතිය ගස්. මල නම් ඒකේ ප්‍රകൃතිය මල. පෑන නම් ඒකේ ප්‍රകൃතිය පෑන. හරිම පහසුවෙන් මෙන්න මේ විදිහට නාමපදයක නම් ප්‍රകൃතිය හොයාගන්න පුළුවන්. ඒ වගේම මේක ක්‍රියාපදයක් වුණොත් අපි කොහොමද ප්‍රകൃතිය හොයාගන්නේ? ඒකත් ඊටම ඉක්මනින් හරිම පහසුවෙන් කියලා දෙනවා. පුතේ බලනවා කියන ප්‍රകൃතිය බලනවා කියන ක්‍රියාපදය ගත්තත්, නටනවා කියන ක්‍රියාපදය ගත්තත්, දුවනවා කියන ක්‍රියාපදය ගත්තත්, වයනවා කියන මේ නාම ක්‍රියාපදය ගත්තත් අපිට මේක ලේසියෙන්ම හදාගන්න පුළුවන් මෙන්න මේ විදිහට. බලනවා නම් අපි මිශ්‍ර ක්‍රියාවකට දැම්ම බලමින්. නටනවා නම් අපි මිශ්‍ර ක්‍රියාවකට දැම්ම නටමින්. දුවනවා නම් අපි මිශ්‍ර ක්‍රියාවකට දැම්ම දුවමින් කියලා. එහෙම හදාගත්තට පස්සේ පුතේ ඊට පස්සේ අපිට කරන්න තියෙන්නේ බලනවා කියන වචනේ බලමින් කියන කැලල මින් තත්ත්වය ඉවත් කරාට පස්සේ ඉතිරි වෙනවා බල. බලනවා කියන වචනේ බලමින් කියලා හදාගත්තට පස්සේ මින් කැලල ගත්තාම ඉතිරි වෙනවා බල. ඒක තමයි ඒකේ ප්‍රകൃතිය. නටනවා කියන වචනේ නටමින් කියලා හදාගත්තට පස්සේ ඒකේ මින් ඉවත් කරාම ඉතිරි වෙනවා නට. ඒක තමයි ඒකේ ප්‍රകൃතිය. දුවනවා කියන එකේ දුවමින් කියලා අපිට මනසින් හදාගත්තාම මින් කැලල ඉවත් කළාම මෙතන ඉතිරි වෙනවා පුතේ දුව. මේක තමයි ප්‍රകൃතිය. නැවතත් කියන්න චූටි මතක් කිරීමක් නැවතත් මුලින් ඉඳන් කරනම් පුතේ නාමපදයක වේවා මේ වගේ ක්‍රියාපදයක වේවා ප්‍රകൃතියක් හොයාගන්න දීලා තියෙන වෙලාවක නාමපදයක් නම් ඒකට බලන්න ඒකට පණ තියෙනවද පණ නැද්ද? පණ තියෙනවා නම් පැටව දාලා පැට
කියා කියන කැලල කපලා දාන්න. පණ නැත්නම් කෙලින්ම බහුවචනට දාන්න. ඒ වගේ මේ දීලා තියෙන වචනේ ක්‍රියාපදයක් නම් එයාට දීලා තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන ලේසිම දේ තමයි මිශ්‍ර ක්‍රියාවකට දාලා මින් ප්‍රත්‍යය ඉවත් කරලා දාන එක. ඉතින් මෙන්න මේ විදිහට අපිට නාම පදයක උනත් ක්‍රියාපදයක උනත් ප්‍රകൃතිය හොයාගන්න පුළුවන්. ඉතින් ස්තුතියි.